ඉතින් අද ලොග් එකෙන් ගෙනල්ලා තියෙන්නේ අද අපි ලක්ෂපාන දියල්ල බලන්න යනවා. ඉතින් ඒකේ ලස්සන සුන්දර මතකයන් ටිකක් තමයි අද ගෙනල්ලා තියෙන්නේ. අපි බලමු කොහොමද ලක්ෂපාන දියල්ලට යන්නේ, කොහොමද ඒ සුන්දරත්වය කියලා. ඉතින් මේ පාරෙන් යද්දි මේ දෙපැත්ත හරිම ලස්සනයි. ලස්සන වෙල්ලායවල්, ලස්සන කඳු, හරි ලස්සන පරිසරයක් තියෙන දෙපැත්තෙම. ඉතින් පාරෙන් යද්දි අපිට ලස්සන යකඩ පාලමක් හම්බුණා. එතන ලස්සන view එකක් තියෙනවා. මම මේ වීඩියෝ කරන්නේ view එක කන්ද ලස්සන්න පේනවා. එතනින් එහා පැත්තේ ලස්සන දියැලක් ගලනවා. උඩ කඳු වලින් මට හිතෙන විදිහට එන්නේ පිරිසුදු වතුරත් එක්ක ලස්සන ගලාගෙන යනවා. බලන්න පුළුවන්, හරිම ලස්සනයි. ඉතින් ලක්ෂපාන දියැල බලන්න යන්නේ මෙන්න මෙතනින් පල්ලෙහාට. ඉතින් එන්න එතනින් පල්ලෙහාට යන්න කලින් මීටර් 50ක් විතර පොඩ්ඩක් පල්ලෙහාට ආපුවම මෙන්න මේ ලස්සන view එක ඔයාලට බලා ගන්න පුළුවන්. හරිම ලස්සනයි. ඔයාලා එතනින් පල්ලෙහාට යන්න කලින් මීටර් 50ක් විතර පොඩ්ඩක් පල්ලෙහාට එන්න. එතරම් තියෙනවා මෙන්න මේ view point එක. හරිම ලස්සනයි. ලස්සන වතුර ගලාගෙන පල්ලෙහාට එනවා, බලා ගන්න පුළුවන්. ඔයාලට ඈතින් පේන ඇති අර ලස්සනට විදුලි බලාගාරය. මේක තමයි ලක්ෂපාන විදුලි බලාගාරය. view point එකට ගියපුවම ඔයාලට ඒක හොඳටම බලා ගන්න පුළුවන්. ඔන්න ඉතින් අපි ඒ පාරේ පල්ලෙහාට එනවත් එක්කම තවත් ඩෑම් එකක් හම්බුණා. ලක්ෂපාන විදුලි බලාගාරයේ ඒ තවත් කොටසක්. ඒක සාමාන්‍ය කිලෝමීටර් 2ක් වගේ පල්ලෙහාට යනකොට හම්බෙනවා ඔයාලට. එතනත් හරිම ලස්සනයි. ඔයාලට පේනවා තියකින් අර ලොකු බොට දෙකක් පල්ලෙහාට එනවා. ඒක උඩටම තියෙනවා. හරිම ලස්සනයි. ඉතින් මෙතන ඔන්න ඉතින් අපි කිලෝමීටර් 5ක් විතර ආවා. එතකොටම ලස්සන කාපට් පාරක් එක්ක දෙපැත්තෙම ලස්සන ගස් විතරයි තිබ්බේ. කොළම කොළ පාටයි. හරිම වෙනම අත්දැකීමක්. ඒක මැදින් යනකොට ඔයාලට පේනවා ඇති. හරිම ලස්සනයි. ලස්සන වගේම තමයි මේ ගස් කොළන් එක්ක ඇඟට වෙනම සීතලක් දැනෙනවා. ඉතින් දෙපැත්තෙම දියාලි ගලන සද්දවලුත් තියෙනවා. අපි බලමු ඉස්සරහට කොහොමද ඉස්සරහ දියාලි තියෙනවද කොහොමද කියලා බලමු. හරිම ලස්සන පරිසරයක් තමයි මේ පාර යනකොට ඔයාලට බලා ගන්න පුළුවන්. ඔන්න ඉතින් අර පාර දෙපැත්තේ යද්දී අපිට ලස්සන දියැලක් හම්බුණා. අපි පොඩ්ඩක් ළඟට ගිහිල්ලා බලමු කොහොමද මේ දියැල ලස්සන දියැලේ සුන්දරත්වය කොහොමද කියලා අපි බලමු. පොඩ්ඩක් පොඩි පාරක් මැදින් යන්න තිබ්බේ. පාර අයිනට පොට්ටක් ඇතුල් වෙන්න තිබ්බේ. හරිම ලස්සනයි. තනිකරම ගස් වලින් වැහිලා ඒ ගල් වලින් වතුර වැටිලා හිමීට පල්ලෙහාට වතුර ගලන් එනවා. හරිම ලස්සනයි ඒක. වෙනම ලෝකයක් එතන. බලන්න තනිකරම ගස් වලින් වට වෙලා තියෙන්නේ. හිතන්නවත් බෑ. හරිම ලස්සනයි.
තියෙන ඒ පාරෙම හම්බ තවත් ලස්සන පොඩි දියැලක්. ඒකත් හරිම ලස්සනයි. ඒකත් අර වගේම තමයි ගල් මැදින් ලස්සනම කන්දක් මැදින් හිමීට ගලාගෙන යනවා. හරිම ලස්සනයි ඒකත්. දැන් ඉතින් අපි මේ යන්නේ කන්ද උඩට. පාරට පේනවා ඇති වටපිටාවෙත් ඒ ගස් තියෙනවා. ඉතින් බලමු අපි උඩට ගියපුවාම කොහොමද ලස්සන කියලා. ඔන්න අපි තැනට ආවා. මෙතන තමයි තැන. මෙතනින් පල්ලෙහාට තමයි බහින්න තියෙන්නේ. ලක්ෂපාන දියැල්ලේ උඩම කොටස මේ තමයි. ඔන්න ඉතින් අපි පල්ලෙන් බහින්න පටන් ගත්තා. දෙපැත්තෙම කැලෑවෙන් වට වෙලා තියෙන්නේ. පොඩි වැස්සත් එක්ක අර ඔයාලා දන්න සත්තු జాතියකුත් හිටියා කුණැල්ලෝ. හරිම පරිස්සමෙන් යන්න ඕනි. කුණැල්ලෝ 5-6ක් එල්ලෙනවා එක තැන හිටියොත් එහෙම ගොඩක් අවධානයෙන් ඉන්න ඕනි. අපි බලමු පල්ලෙහාට ගිහිල්ලා කොහොමද ලක්ෂපාන දියැල්ලේ උඩම කොටසේ සුන්දරත්වය කියලා. ඔන්න ඉතින් කොහොම හරි පල්ලෙහාට ආවා. දැන් බලමු අපි පල්ලෙහාට ගිහිල්ලා එතනින් එහා පැත්තට ගිහිල්ලා කොහොමද මේ වතුර ගලන්නේ, කොහොමද එන්නේ, කොහොමද ලස්සන කියලා ටිකක් පරිස්සමෙන් යන්න ඕනේ. මෙතනින් පොඩි කොටසක් තියෙන්නේ මේ හරියේ. හරිම පරිස්සම් වෙන්න ඕනි. ලිස්සනවා. අනිත් එක තමයි වැස්ස දවස්වල ගොඩක්ම පරිස්සම් වෙන්න ඕනි. ඒක නිසා පරිස්සමෙන් යන්න ඕනි. ඔන්න ඉතින් අපි පල්ලෙහාට බැලලා ගල උඩටම ආවා. මේ බලන්න. මෙන්න මෙතනින් තමයි දියැල්ලේ පටන් ගන්න. බලන්න වතුර හරිම ලස්සනයි. ඕම පල්ලෙහාට ගලනවා. ඕම පල්ලෙහාට ගලලා තමයි දියැල්ල අන්න අතරින් පල්ලෙහාට වැටෙන්නේ. අපි පොඩ්ඩක් ඉස්සරහට ගිහලා බලමු කොහොමද ඒක ලස්සන කියලා. මේ දියැල්ල දිගේ පල්ලෙහාට යනකොට ඔයාලට පේනවා ඇති සමහරක් තැන්වල වලවල් වගේ හැරලා තියෙනවා. සමහරක් ඒවා ගැඹුරුයි, සමහරක් ඒවා සාමාන්‍ය පොඩි වලවල්. ඒ වුණාට පොඩ්ඩක් පරිස්සමෙන් යන්න ඕනි. මේ වැස්ස දවස් වලට මේ මම දන්න ආරංචි විදියට මේ සම්පූර්ණ මේ ගල වැහෙනවා. එතකොට ඉතින් මේ උඩට යන්න බෑ කොහොමත්. ඒක නිසා වැස්ස දවස් වලට ගොඩක්ම පරිස්සමෙන් මේක උඩට යනවා නම් ගොඩක් අවධානයෙන් ඉන්න ඕනි. මොකද එකපාරටම උඩට වැස්සොත් මේ සම්පූර්ණයෙන් මේ ගල වැහිලා යයිලා වතුර සම්පූර්ණයෙන් මේ ගලෙන් වැහෙනවා. ඉතින් මෙන්න මෙතෙන් තමයි අර උඩින් එන හැම වතුර පාරක්ම මෙතනින් පල්ලෙහාට වැටෙන තැන. මේ තමයි ඒ තැන. ඉතින් මේ තියෙන්නේ දියැල්ලේ උඩ ඉඳන් බලද්දි පල්ලෙහා පේන විදිය. ගොඩක්ම යටයි, හරිම ලස්සනයි. ඒ වුණාට හැබැයි ගොඩක් පරිස්සම් වෙන්න ඕනි ළඟට යනකොට. දැන් අපි
දියල්ලේ පල්ලෙහා කොටස බලන්න. ඉතින් මේ පාරෙන් තමයි පල්ලෙහාට යන්නේ. බලමු අපි පල්ලෙහාට ගිහිල්ලා කොහොමද දියල්ලේ පල්ලෙහා ලස්සන කියලා. ඉතින් මේ ලක්ෂපාන දියැල්ල ගොඩක්ම ජනප්‍රිය නිසා ගොඩක්ම ෆොරින් කට්ටියනවා මේක බලන්න. ඔන්න ඉතින් අපි පල්ලෙහාට එනවත් එක්කම ලොකුම වැස්සක් ආව පල්ලෙහාට. හරිම වලට පේන ඇති වැස්ස වහිනවා. අපි බලමු පොඩ්ඩක් හරි පල්ලෙහාට ගිහලා වීඩියෝ කරගන්න පුළුවන් වෙයිද කියලා. පල්ලෙහාට ආවා. ඉස්සරහට නම් යන්න විදිහක් නෑ. හයියෙන්ම වහිනවා ඉස්සරහට. මොකද ගල් ඉස්සනවා. ඒකින්ද අපි මෙතන ඉඳන් ලස්සන වීඩියෝ කරගත්තා අපේ ලක්ෂපාන දියැල්ල. මේ තමයි ලක්ෂපාන දියැල්ල. තැන්ක් යූ වීඩියෝ එක බලවට. තවත් මේ වගේ අලුත් වීඩියෝකින් හම්බෙමු. channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. මම ලකියා ලොග්ස්.